ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ කැගල්ල බණ්ඩාරනායක ජාතික පාසලේ පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම අද නාම යෝජන අත්සන් කිරීම සිදු කිරීමේ කාර්ය සිද්ධ කරන්නේ. ඉතින් මේ මොහොතේ නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම සිදු කළේ 12 කලාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යා විශේෂයෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට ඉවත් කරන ළමයි. ඒකට දායකත්වයේ සහ ඒකට මඟ පෙන්වීම සිදු කළේ 12 අංශකදානතුමිය අසවදාතුමිය නිගමිට ගුරු මහත්මිය අපිත් එක්ක ඉන්නවා. නිගමිට ගුරු මහත්මිය කියන්න මේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ සඳහා 12 කලාංශයේ සූදානම් වෙනවා. ඉස්සෙල්ලා මම කියන මුම සත්වෙයි වර්තමානයේ කටෝර දේශපාලනයට හිතක් තියලා නව පරපුරක් දේශපාලන අලුත් සංස්කෘතියක් කරා යන්නට කරන පෙරහුරුවක් විදිහට තමයි මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව කරගෙන යන්නේ. ඒ ගැන මම මෙහෙම සතුටු වෙනවා. මම හිතන්නේ තේරීම කමිටු වෙන්න අපිට ලැබුණු නියෝග පිට පාරිසරික අකාමිකතාවක් කරන්න එපා කියන එක. ඒ වගේම සංස්කෘතික වටිනාකමකින් යුතු මේ දේවල් දේශපාලනයක් රකින්නට දරුවන් උපදෙස් ලැබුණා. මම හිතන්නේ දරුවෝ දැඩි උද්‍යෝගයෙන් කටයුතු කරනවා. ඒ වගේම මම හිතන්නේ මේ ශිෂ්‍යයන්ට අලුත් අත්දැකීමක්. ඒ අලුත් අත්දැකීම හරිම ලස්සනට ළමයි ක්‍රියාත්මක කරගෙන යනවා. සෑම විටම ඉදිරිපත් කිරීමේ කටයුතු ඉතාමත් සතුටුදායක මට්ටමට සිද්ධ වෙනවා. ඉතින් අනාගතයේ දවසක හොඳ අලුත් දේශපාලන සංස්කෘතියක් කරා යන්නට මහා පරපුරක් නිර්මාණය කරන්නට මේ උත්සාහය සාර්ථක වේවා කියලා මම හිතනවා. නිගමනයේ දරුවන්ගේ නාම යෝජනා පත්‍ර අත්සන් කරපු අපේක්ෂකයන්ගේ සාමාන්‍යයෙන් 100%ම අපේක්ෂක අත්සන් කරාද නැත්නම් අද ළමයි පිරිසක් පැමිණියේ නැද්ද? යම් හේතුන් මත 4-5 දිනකේ නාම යෝජනා අත්සන් කරන්න බැරි වුණා. ඒ දරුවන්ගේ පෞද්ගලික හේතු මත සමහර ලාවට අද දවස ඇතුළත කොයි හෝ මොහොතක වුන් ඇවිල්ලා ඒ කටයුතු කරගෙන සංකේතයේ කටයුතු සාර්ථක වීමා කරයිද කියලා චුට්ටක් කියන්න අවශ්‍යයි. නමුත් අපි අවස් වෙනකම් බලුවොත් මම හිතනවා 90% පමණ සාර්ථකත්වයක්